ඇප්ලයි කරමු සාගර විශ්වවිද්‍යාලයට. ඔන්න මේ වෙද්දි උසස් පෙළ අවසන් කරලා ප්‍රතිඵල ලබාගෙන ඉන්න ඔයාට තමයි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා ඔයගොල්ලන්ගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න, ඩිග්‍රී එකක් කරන්න, ඩිප්ලෝමා එකක් කරන්න, ඒ අවශ්‍ය කරන පාත් එක හදලා දෙන්න වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා කියලා. ඒ සීරීස් එක එක වීඩියෝක් විදියට මම ඔයගොල්ලන්ට සාගර විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරන විදිය ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට හේතුව ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුණා ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ගැන වීඩියෝස් කරන්න සහ අපිට මොනවද ෆ්‍රී කරන්න තියෙන এডুকেෂන් සනම්මනම් කියලා. ඉතින් සාගර විශ්වවිද්‍යාලය කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා තරියසා YouTube channel එකට. අද අපි කතා කරමු සාගර විශ්වවිද්‍යාලයට කොහොමද ඇප්ලයි කරන්න කියලා. හරි, සාගර විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරන්න කලින් අපි බලමු ඇත්තටම මේ ඕෂන් යුනිවර්සිටි කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඕෂන් යුනිවර්සිටි කියලා කියන්නේ 2014 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතකින් අපේ විශ්වවිද්‍යාලය වගේ මේ කියන්නේ UOVT එක වගේම ආරම්භ වෙනවා පාර්ලිමේන්තු පනතකින් මේ විශ්වවිද්‍යාලය. ඉතින් මේ විශ්වවිද්‍යාලය මුලින්ම ආරම්භ වෙන්නේ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයක් විදිහට තමයි මේක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තමයි මේක විශ්වවිද්‍යාලයක් බවට ඩෙවලොප් වෙගෙන එන්නේ. ඉතින් මේ වෙද්දී ෆැකල්ටිස් දෙකක ඩිග්‍රීස් 8ක් ඔෆර් කරන මට්ටමට මේක ඩෙවලොප් වෙලා තියෙනවා සහ මේක ඩිප්ලෝමා ප්‍රදානය කරන ආයතනත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලය ගොඩක්ම සාගරය සම්බන්ධ සහ දීවර කටයුතු සම්බන්ධ ඩිග්‍රී තමයි ඉෂුව කරන්නේ, ඩිප්ලෝමා තමයි ඉෂුව කරන්නේ. ඔයගලන්ට පුළුවන් දැන් කෝල් කරලා තියෙනවා ඩිග්‍රීස් වලට ඔයගලන්ට ඇප්ලයි කරන්න. A level සමත් සහ ඔයා ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කරලා එනවා නම් NVQ 5 ධාරාව සම්පූර්ණ කරලා එන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ටත් පුළුවන් මේ උපාධි පාඨමාලා වලට සහ මේ විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරන්න. ඉතින් මේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණ තමයි දීවර, සමුද්‍ර සහ නාවික ඉංජිනේරු කියන අංශ වලට සුදුසුකම් තියෙන මිනිස්සු ලංකාවේ ඩෙවලොප් කරන තැනක්. එහෙම නැත්නම් බිහි කරන තැනක් තිබ්බේ නැහැ. ඒකට රෙලෙවන්ට් තැනක් හදන එක තමයි මේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණ ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් මැරීන් ඩිග්‍රීස් තමයි මේ විශ්වවිද්‍යාලයේ ඔෆර් කරනවා බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි මොනවද මේ ඩිග්‍රීස් කියලා ඉස්සරහට කතා කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කෙටියෙන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ මේ විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද කියලා. වීඩියෝදී ඩීප් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයට ගියොත් එහෙම විශ්වවිද්‍යාලය මොන වගේද කියලා. ඉතින් අපි කතා කරමු මේ විශ්වවිද්‍යාලය ඔෆර් කරන ඩිග්‍රීස් මොනවද, මේකේ තියෙන ෆැකල්ටිස් මොනවද, කොහොමද ඇප්ලයි කරන්න කියලා. මේ විශ්වවිද්‍යාලයේ බ්‍රාන්චස් එහෙම නැත්නම් කැම්පස් කියලා කියන්නත් පුළුවන්. අපිට 7ක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ 7න් මුලින්ම අපිට තංගල්ලේ බලා ගන්න පුළුවන් වෙන එකක්. ඒ වගේම කළුතර, ගාල්ල, බැටික්ලෝ, ත්‍රිංකොමලි, නිගම්බෝ, ජැෆ්නා මෙන්න මේ කියන තැන්වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ශාඛා. මේ වගේ ගොඩක් ඩිප්ලෝමා තමයි ප්‍රදානය කරන්නේ. මම ඔයගලන්ට කියන්නම් ෆැකල්ටිස් ස්ථාන දෙකක විහිදලා තියෙනවා. ඒකත් ඔයගලන්ට කියන්නම් මේකේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ කොළඹ ක්‍රෝ අයිලන්ඩ් වල. ඉතින් ඔයගලන්ට පුළුවන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න කොළඹ වලටත් යන්න. එහෙම නැත්නම් මේ ආයතන වෙන් කරලා තියෙනවා මේ ලොකේෂන්ස් වල ෆැකල්ටිස් විදිහට. ඉතින් අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. මම ඔයගලන්ට කලින් කිව්වා මේ විශ්වවිද්‍යාලේ ෆැකල්ටිස් දෙකක් තියෙනවා කියලා. ඒකින් පළවෙනි එක තමයි ෆැකල්ටි ඔෆ් ඉංජිනේරින් ඇන්ඩ් මැනේජ්මන්ට් කියලා කියන්නේ. අනිත් ෆැකල්ටි එක තමයි ෆිෂරීස් ඇන්ඩ් ඕෂන් සයන්ස් කියලා කියන්නේ. රයිට්, ඉතින් අපිට බලා ගන්න පුළුවන් මට්ටක්කුලේ තමයි ඉංජිනේරින් ඇන්ඩ් මැනේජ්මන්ට් ෆැකල්ටි එක තියෙන්නේ. ඒත් එක්කම ෆැකල්ටි ඔෆ් ෆිෂරීස් ඇන්ඩ් ඕෂන් සයන්ස් කියන එක තංගල්ලේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්, අපි දැන් බලමු මේකට එන්ට්‍රි ක්වොලිෆිකේෂන්. එහෙම නැත්නම් අපිට ඇප්ලයි කරන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. මූලික සුදුසුකම් වලින් ඔයගොල්ලන්ට ඩිප්ලෝමා එකක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ NVQ level 5 වලට equal ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඔයාලට මේ විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇටෙම්ස් 3කට අඩු කියන්නේ ඇටෙම්ස් 3ක් ඇතුළත. ඒ කියන්නේ පාසල් අයදුම් කරුවෙක් විදිහට 3 වරක් වඩා ඇප්ලයි කරන්න පුළුවන් නේ A level වලට. අන්න ඒ වාර 3 ඇතුළත ඔයාගේ මේගොල්ලෝ කියලා තිනවා මේ ඩිග්‍රී වලට අවශ්‍ය වෙන සාමාර්ථ මෙහෙමයි. C සාමාර්ථ අවශ්‍ය මෙච්චර ප්‍රමාණයක්, S සාමාර්ථ අවශ්‍ය වෙන්නේ මෙච්චර ප්‍රමාණයක්, S1යි C2යි, C2යි S1යි. ඔය වගේ අර මේගොල්ලෝ දීලා තියෙනවා මේ ක්‍රයිටීරියාස් ගොඩක් එක් ඩිග්‍රී වලට වෙන වෙනම. ඒ හින්දා ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇඩ්වර්ටයිස් කරලා තියෙන විදිය හරියට කියවන්න මේ ඩිග්‍රී එකේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඒ හින්දා ඔය අනිවාර්යයෙන්ම A level සමත් ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න ඕනේ. S3ටත් ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රීස් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා හරියට කියවලා බලලා ඇප්ලයි කරන්න. ඉතින් මේ ටික තමයි බේසික් ක්‍රයිටීරියා එක වෙන්නේ. අන්න ඒ ක්‍රයිටීරියා සම්පූර්ණ නම් ඔයාගේ රිසල්ට් එක A level රිසල්ට් එක ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. හරි, අපි දැන් කතා කරමු මේකේ ඇප්ලයි කරන්න තියෙන ඩිග්‍රීස් මොනවද කියලා. ඩිග්‍රීස් 8ක් තියෙනවා මේ ෆැකල්ටි දෙක යටතේ. අපි එකින් එක කතා කරමු මොනවද මේ ඩිග්‍රීස් කියලා. මේ හැම ඩිග්‍රී එකක්ම BSc හොන්ස් ඩිග්‍රීස් තියෙන්නේ. ඒ කියන්නේ Bachelor of
සයින්ස් හොන්ස් ඩිග්‍රිස් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මොනවද මේ ඩිග්‍රිස් 8 කියලා. ඉන්ජිනියරින් ඇන්ඩ් මැනේජ්මන්ට් ෆැකල්ටි යටතේ අපිට බලාගන්න පුළුවන් මැරින් ඉන්ජිනියරින්, ඒත් එක්කම මැරින් ට්‍රාන්ස්පෝර්ටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඩිග්‍රී එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම කෝස්ටල් ඇන්ඩ් මැරින් රිසෝස් මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ඒ වගේම මැරින් ටයිම් ඇෆෙයාර්ස් කියලා ඩිග්‍රී එකක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඊගාට ෆැකල්ටි ඔෆ් ෆිෂරීස් ඇන්ඩ් ඕෂන් සයන්ස් කියන ෆැකල්ටි එකේ අපිට බලාගන්න පුළුවන් ෆිෂරීස් ඇන්ඩ් මැරින් සයන්ස් කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ඒත් එක්කම ඇක්වාකල්චර් ඇන්ඩ් සීෆුඩ් ටෙක්නොලොජි ඩිග්‍රී එකක් තියෙනවා. ඒත් එක්කම ඕෂනෝග්‍රැෆි ඇන්ඩ් මැරින් බයොලොජි අපිට බලාගන්න පුළුවන් වෙනවා මේ ෆැකල්ටි එක යටතේ. රයිට්, ඔන්න ඔය ඩිග්‍රීස් 8 තමයි මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තින්නේ මේ පාර ඉන්ටේක් එකට ගන්නවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් කැමති ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න. ඉතින් මේකේ රෙජිස්ට්‍රේෂන් ෆී එක විදිහට මේගොල්ලෝ People's Bank account එකක් දාලා තියෙනවා. රුපියල් 1500ක් ඩිපොසිට් කරලා තමයි මේකේ රෙජිස්ට්‍රේෂන් ෆී එක විදිහට ඔයගොල්ලන්ට ගෙවලා අයදුම් කරන්න වෙන්නේ. ඉතින් මේකත් ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. මම ලින්ක්ස් දාලා තියන්නම් පල්ලෙහෙන්. account එක create කරගන්න ඕනේ. account එක create කරගත්තට පස්සේ online form එකක් තියෙනවා. ඒක fill කරලා apply කරන්න ඕනේ. ඉතින් documents පැහැදිලිව upload කරන්න අමතක කරන්න එපා. මම දැක්ක ලොකු advantage එකක් තියෙනවා මේකේ. IT support unit එකක් තියෙනවා වෙනම WhatsApp through. ඉතින් මම මේ හැම එකම test කරලා බලනවා. ඔයගොල්ලන් දන්නවා ඇති. මම වීඩියෝ එක කරන්න කලින් හැමදාම හොයලා බලනවානේ. මම message එකක් දාලා බැලුවා. හැබැයි තාම reply එකක් හම්බුන්නේ නැහැ. දැන් මේ වෙද්දී 10ක් විතර වෙනවා. තාමත් reply එකක් නැහැ හැබැයි හොඳ option එකක් WhatsApp through සපෝට් සෙන්ටර් එකක් තියෙනවා. try කරලා බලන්න. ඔයාලට මොකක් හරි issue එකක් ආවොත් ඒගොල්ලෝ ඒ වෙලේ reply කරනවා කියලා තමයි තියෙන්නේ. සහ hotline number එකක් දීලා තියෙනවා. මොකක් හරි issue එකක් ආවොත් කතා කරන්න කියලා. ඒ දේවල් හැම එකම advertisement එකේ තියෙනවා. ඒක නිසා advertisement එක බලන්න. මම ඒකෙත් links දාලා තියන්නම් පල්ලෙහාන්. right, apply කරපු පමණින් ඔයා මේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවාද ශිෂ්‍යයෙක් විදිහට ඇතුළත් වෙලා උපාධියක් හදාරන්න නෑ. ඔයා මේකට ඇප්ලයි කරපු ගමන් ඔයාව මෙතනින් ෆිල්ටර් වෙන්නේ මුලින්ම ඔයාගේ ඉසෙට් එකට අනුකූලව A level ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා NVQ හෝ ඩිෆරන්ට් පාත් එක, කියන්නේ ඩිප්ලෝමා පාත් එක එනවා නම් ඒත් එහෙමම තමයි. ඔයාගේ ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් නම් ඔයාගේ ඩිප් එක කම්ප්ලීට් නම් ඔයාව ෆිල්ටර් වෙනවා. හැබැයි මේ ඩිග්‍රීස් ඔක්කොටම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ටෙස්ට් එක සමත් වුණොත් විතරයි ඔයාව ශිෂ්‍යයෙක් විදිහට පිළි අරගෙන විශ්වවිද්‍යාලයට රෙජිස්ටර් කරගෙන process එක ඉස්සරහට කන්ටිනියු වෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක් කරන්න ඕනේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කියපු ගමන් ඔයගලන්ට බය හිතෙන්න පුළුවන් මහ දෙයක් නෑ. මේකේ තියෙන general IQ knowledge and English තමයි තියෙන්නේ. English medium test එකක් තමයි තියෙන්නේ. හරියට UOVT එකේ තියෙන ටෙස්ට් එක වගේමයි. ඉතින් ඔයගලන්ට මම කලින් මතක් කරා වගේ මේකෙත් ඔයගලන්ට මතක් කරනවා Future Way Academy එකට ඔයගලන්ට join වෙලා පුළුවන්. Future Way එකේ කරනවා මේ Ocean University එකකට classes. ඒගොල්ලෝ මට කිව්වා Ocean University එකේ aptitude test එකට classes කරනවා ඒගොල්ලෝ කියලා. ඉතින් ඔයගලන්ට ඒගොල්ලන්ගේ link එකත් මම දාලා තියන්නම්. ඒගොල්ලන්ව contact කරගෙන බලන්න. ඒගොල්ලෝ ඔයගලන්ට උදව් කරයි කොහොමද මේ aptitude test එකෙන් pass වෙලා ඉක්මනටම ලේසියෙන් university එකට select වෙන process එකේ ඉස්සරහට ඔයගලන්ට ෆිල්ටර් කරගෙන යන්නේ කොහොමද කියලා. හරි, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකත් සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා ඩිග්‍රී එකක් ගත්ත කියලා හිතමු. ඇත්තටම මේකේ ගන්න ඩිග්‍රී එකට වැලියු එකක් තියනවාද? මේකට ජොබ් ඔපචුනිටිස් තියනවාද? අහලවත් නැති නම් තියෙන සමහර ඩිග්‍රීස් තියෙන්නේ ඇත්තටම වැලියු එකක් තියෙයිද? කරලා වැඩක් තියෙයිද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේකට තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද කියලා මම වීඩියෝ එකක් අරගෙන එන්නම් අනිවාර්යයෙන්ම. මොකද ඕගොල්ලොන්ට පාත් එකට දානවා වගේම කැරියර් පාත් එක කන්ටිනියු කරගෙන යන්න ක්‍රමවේදයක් තියෙන්න බෑ. ඉතින් මේවට රස්සාව නැත්තම් ඩිග්‍රී කරලා වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. එහෙම වීඩියෝ එකක් ඕනනම් ඉස්සරහට ඒ වීඩියෝ එක අරගෙන එන්නම්. වගේම මතක් කරනවා ඕගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් process එකේදී හරි එහෙම නැත්තම් ඔපරේෂන්ස් ගැටලු මොන හරි තිබ්බොත් මේක ඇතුලේ කරගෙන යන්න. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකේදී එහෙම නැත්තම් ඔයාගේ ඩොකියුමන්ට් වල මොන හරි ගැටලු තියෙනවා නම් මේකට ඇප්ලයි කරද්දී මොන හරි ප්‍රශ්න ආවොත් එහෙම අනිවාර්යෙන් හැම එකක්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම හැම එකකටම රිප්ලයි කරනවා. මොකද ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම කියවන නිසා. කමෙන්ට්ස් තමයි ඉම්පෝර්ටන්ට්. ඒත් එක්කම ඔයාගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් මේ යුනිවර්සිටි එක ගැන හොයන අහන බලන සහ මේකට ඇප්ලයි කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා යනවා නම් ඔයාගේ යාළුවවත් එක්කන් යන්න ආස නම් එයාටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක. වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. සුපුරුදු පරිදි ආයෙත් කියන්න ඕනේ thank you so much මේ වීඩියෝ එකත් බැලුවට. දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. මේ වගේ science and technology and education content තමයි මගේ channel එකේ මම කරන්නේ. ඒකින්ද subscribe කරලා නැත්නම් subscribe කරන්න. තරිහස YouTube channel එක bell icon එක click කරලා තිබ්බොත් විතරයි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
ආයි තැංක සෝමච් කිවත් වගේ ෂය කරගන්න කියලා තමයි කියන්න වෙන්න ඔගලන් ස්කෝල තියෙන ගරුප්සල ෆෙස්බුක් එකේ සහ හැම එක්කම ෂය කරගන්න මොකද අධ්‍යාපනය බලයවේ කියලා තමයි හැමදාම කියන්න වෙන්නේ එඩියුකේෂන් වලින් පවෆුල් වුනොත් වාට ඕන තැනක ලෝකෙ පයගහලා ජීවත් වෙන්න පුළුවන් බයනතුව ඩිග්‍රියකක්තිනා කියලා කියන්නවාට ජොබ් නැති වෙන්න කොය ගියත් වගේ ස්කිල්ල එක ඩිවලප් කරගන්න තමයි ඒකාවට ඉතුරුවෙන්නේ රයිට් ඉතින් ඒක විඩ ඉක්මට හම්බෙන්ට බලාපොරොත්තයෙන් සමු ගන්නවා ගිහිල්ල එන්න එතකම් ජයවේවා